සභාවේ සියලු දෙනාගෙන්ම අවසරයි. මම ප්‍රථමයෙන්ම මේ වැදගත් කාර්යය වෙනුවෙන් උරදුන් සියලු දෙනාටම මගේ කෘතවේදීතාව පිරිනමනවා. මම දරුවන්ට අදහස් කීපයක් පළ කරන්නයි කල්පනා කළේ. දරුවෙකුට අධ්‍යාපන වරප්‍රසාදය භුක්ති විඳින්නට බාහිර පුද්ගලයන්ට විවිධ උදව් උපකාර කරන්නට පුළුවන්. එහෙත් ඒ අධ්‍යාපන වරප්‍රසාදයෙන් දීප්තිමත් චරිතයක් හිමි කර ගැනීමේ වගකීම තියෙන්නේ Tamanටයි. අපි කාටවත් බෑ තවත් කෙනෙකුගේ කුසගින්න වෙනුවෙන් ආහාර පාන භුක්ති විඳින්න. කෙනෙකුගේ කුසගින්න නැති වෙන්නේ Tamanම ආහාර පාන භුක්ති විඳහම තමයි. ඒ වගේ පළවෙනිම කාරණය තමයි දරුවන් තුල හැඟීමක් තියෙන්නට ඕනේ Tamanගේ ජීවිතය ගොඩනගා ගන්න. මම ලංකාවේ පිටිසර පළාතක ගමක දුප්පත් පවුලක ඉපදුණු කෙනෙක්. අපේ පවුලේ 7 දෙනෙක් හිටියා. අපේ අම්මගේ සහෝදරියකගේ ස්වාමි පුරුෂයා හදිස්සියේ මිය පරලොව ගියා. ඒ ගෙදර දරුවෝ 5 දෙනෙක් හිටියා. අපේ තාත්තා ඒ 5 දෙනාවත් අපේ ගෙදර ගෙනල්ලා අපි 12 දෙනෙක්ව එකට ඉස්කෝලේ යවුවා. රැකියාවක් හැටියට කළේ අපේ තාත්තා පාන් පුච්චන එකයි. අපි 12 දෙනෙක් දෙපයින් නැගී සිටියේ කොහොමද කියලා කල්පනා කරනකොට මට අද පැහැදිලිව කියන්න පුළුවන් කාරණා දෙකක් තියෙනවා. පළවෙනි එක තමයි අම්මයි තාත්තයි යනකොට ගන්න නැති තැනක ජීවත් වීම. අපිට ඉස්කෝලේ යන්න හොඳ සපත්තු සෙරෙප්පු තිබුණේ නෑ. ඇඳුම් පැළඳුම් තිබුණේ නැහැ. හැබැයි හරි සාමකාමී තැනක අපි ජීවත් වුණා. ඒක ඉතා වැදගත් දෙයක් හැටියට මම සැලකනවා. අනෙක් කාරණේ තමයි අසීමිත ආදරයකින් අපිට ගුරුවරු ඉගැන්වීම. ඒක මම බොහොම ගෞරවයෙන් කියන්නේ අසීමිත ආදරයකින් අපිට ගුරුවරු ඉගැන්වීම. මම කවදාකවත් උපකාරක පන්තියකින් ඉගෙන ගත්ත කෙනෙක් නෙවෙයි. යමක් ඉගෙන ගත්තා නම් පාසලේ ගුරුවරයෙක් උගන්වපු දෙයින් තමයි ඉගෙන ගත්තේ විභාගයක් සමත් කළේ. අපේ තාත්තට ඒ කාලේ අපි 12 දෙනෙක් උපකාරක පන්ති වලට යවන්නට සිද්ධ වුණා නම් අපි එක්කෙනෙකුටවත් දෙපයින් නැගී සිටින්නට හැකියාවක් ලැබෙන්නේ නැහැ. මට හිතෙනවා ඒ කාලේ ගුරුවරු Tamanගේ වගකීම උපරිමයෙන්ම ඉටු කළා. ඒ නිසා අපිට නිදහස් අධ්‍යාපන වරප්‍රසාදයේ නියම ඵලය භුක්ති විඳින්නට හැකියාව ලැබුණා. අද හුඟක් දරුවන් සම්බන්ධ තියෙන ගැටලුව තමයි ගෙදර සාමකාමී බවක් නැහැ. පාසලේ ගුරුවරු ආදරෙන් දරුවන්ට උගන්වන තත්ත්වෙත් සතුටුදායක නැහැ. මේක තමයි මම මූලික වශයෙන් මේ සමාජයේ දකින ඛේද වාචකය. ඉතින් අපි උත්සාහ කරන්නට ඕනේ මේ අකාරුණික යථාර්ථය තුල කොහොමද අපේ ජීවිත ගොඩනගා ගන්නේ? ඒ ජීවිත ගොඩනගා ගැනීමට දරුවන් තුල කුඩා කාලේ ඉඳලා කිසියම් අරමුණක් තියෙන්නට ඕනේ. අරමුණක් නැතිව ගමනක් යන්නට බෑ. දෙවෙනි එක තමයි කැපවීම. කැපවීමෙන් තොරව කිසිම දෙයක් උරුම කරගන්නට බෑ. තුන්වෙනි එක තමයි අදිෂ්ඨානය. අපි ඕනෑම දෙයක් කරනකොට විවිධ බාධාවන්ට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. අප්‍රමාණ ගැටලු වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඒවට අකම්පිතව මුහුණ දෙන්නට අවශ්‍යයි. ඒ නිසා දරුවෝ තේරුම් ගන්නට ඕන වයසෙන් මුහු පුරාගෙන යනකොට ජීවිතය කියන්නේ ජංගම දුරකථනයක් පුරතල් කරන එකවත් විද්‍යුත් මාධ්‍ය සමග කාලය ගත කරන එකවත් නෙමෙයි. ඒ උනා කියන්නේ බැහැයි කියන එක නෙමෙයි. මම තව වතාවක් ලිව්වා. දෙවෙනි වතාවටත් විශ්වවිද්‍යාලයට තේරුණේ නෑ.
එතකොට සෑහෙන හිතේ අමාරුවක් ඇති වුණා. අපේ ගුරුවරු කල්පනා කළේ අපි පළවෙනි වතාවටම විශ්වවිද්‍යාලය යන ළමයි කියලා. පළවෙනි වතාවට තියා දෙවෙනි වතාවටවත් විශ්වවිද්‍යාලයට තෝරාගත්තේ නැහැ. ඒතර සෑහෙන හිතේ පීඩනයක් ඇති වුණා. මෙහෙම ඉන්නකොට මගේ තාත්තා හෘදයාබාධයකින් පාම්පෝරණයේදීම දවසක් අවසාන හුස්ම හෙළුවා. තාත්තා ජීවතුන් අතර ඉන්න කාලේ අපිට තුන් වේල හොඳට බඩ පිරෙන්න කන්න හොයලා දුන්නා. තාත්තා මිය ගිහින් ටික දවසක් ගත වෙනකොට බඩගින්න දැනෙනවා. පවුලේ සෑම කෙනෙක්ම තම තමන්ගේ ජීවිත ගොඩනගාගෙන වෙන් වෙලා අම්මයි මමයි ඉතුරු වෙලා ඉන්නවා. දැන් මට පැහැදිලිව තේරෙනවා මම මේ ප්‍රශ්නෙට මුහුණ දෙන්නට ඕනේ. මම ජීවත් වෙන්න මාර්ගයක් සොයා ගන්නත් ඕනේ. අම්මව රැක බලා ගන්නත් ඕනේ. මොකක් හරි රැකියාවක් කළ යුතුයි කියන අදහස තමයි හිතට ආවේ. ඒ කාලේ විවෘත ආර්ථිකයේ රටේ ඇති වෙලා තිබුණේ නෑ. බොහොම සරල සමාජයක්. සුළු රැකියාවක් හෝ හොයාගන්න ඉතාම අමාරුයි. මොනවද කරන්න තියෙන්නේ? කඩේක වැඩට යන එක. මේෂන් බාස් කෙනෙකුගේ අත්උදව්වට යන එක. එහෙම නැත්නම් ගරාජ් එකක වැඩට යන එක. ඒකට ඒ කාලේ කිව්වේ මලකඩ සූරන්න යනවා කියලා. අය ඕනේ නේ. අද වගේ කඩසාප්පු තිබුණු කාලයක් නෙමෙයි. කඩේක වැඩක් වුණත් සොයාගන්න ලේසි නේ. අද වගේ වාහන බහුල කාලයක් නෙමෙයි. ගරාජ් එකක රැකියාවක් වුණත් සොයා ගැනීම පහසු නෑ. මම ඕනෑම දෙයක් කරන්න ලෑස්ති ජීවත් වෙන්න. ඒත් මට අවස්ථාවක් ලැබුණේ නෑ. දැන් මෙහෙම ඉන්නකොට මම කල්පනා කළා වෙන කරන්නම කිසිම දෙයක් නෑ. තාත්තා කරපු රැකියාව කරන්නට ඕනේ. පාම් පුච්චන වැඩි. අපිට කුඩා පාම් පෝරණයක් තිබුණා. මං බොහොම අමාරුවෙන් අවශ්‍ය දේවල් සොයාගෙන මේ රැකියාව කරන්න පටන් ගත්තා. ඒක අසාර්ථක වුණා. ඊටත් වඩා අභාග්‍ය ධාරානිපාත වැසි දවසක පොල් ගහක් කඩාගෙන වැටිලා අපේ පාම් පෝරණේ බිමටම සමතලා වුණා. පළවෙනි බලාපොරොත්තුව වතුරේ ගියා. දැන් හිතේ ලොකු පීඩනයක් තියෙනවා. මෙහෙම ඉන්නකොට ඡන්දයක් ආවා. ඒ කාලේ ඡන්ද අද වගේ නෙමේ. බොහොම අහිංසක ඡන්ද. දෙපැත්තෙන් දෙන්නෙක් ඉල්ලනවා. කවුරුත් දන්නවා මේ සැරේ දිනන්නේ කවුද කියලා. ගමේ තරුණ පිරිස සංවිධානය වෙලා මේ දිනනවා කියන පුද්ගලයාට වැඩ කරනවා. ඒ කාලේ වැඩ කරනවා කියන්නේ ඉතින් ওই පෝස්ටර් ඇලවිලි සංගීත සංදර්ශන පැවැත්විලි ජරමර මුකුත් නෑ. ඒ ඡන්ද ඉල්ලන මිනිහත් එක්ක ගෙවල් ගානේ ඇවිදිනවා. ඒක තමයි ඒ කාලේ තිබුණේ. ඉතින් මමත් මේ තරුණ පිරිස එක්ක එකතු වෙලා අර දිනනෝයි කියන පුද්ගලයාගේ ජයග්‍රහණය වෙනුවෙන් ඇවිදින්න පටන් ගත්තා. කොච්චර ඇවිද්දද කියනවා නම් කකුල් දෙක කියන එක ගෙවෙන උපකරණයක් නම් ධනිස් පොල් කට්ට ගාවට වෙනකල් ගෙවෙන්න ඕනේ ඇවිදින්න. ඔහු മന്ത്രിවරයා බවට පත් වුණා. අපට කසල් ශෝධකයෙක් තරම්වත් රැකියාවක් සොයාගන්න මාර්ගයක් පෑදුනේ නෑ. දැන් හිතේ ලොකු අසහනකාරී තත්ත්වයක් ලොකු වෙහෙසක් දැනෙන්න පටන් ගත්තා. මෙහෙම ඉන්නකොට අපේ පාසලේ හිටපු ගුරුවරයෙක් ඒ පළාතේ සමූපකාර සංගමේ සභාපතිවරයා බවට පත් වුණා. එතුමා පාසලේ ඉඳදී ළමයින් එක්ක බොහොම උපකාරශීලී ලෙස කටයුතු කරපු කෙනෙක්. මම හිතට ධෛර්යය අරගෙන එතුමා මුණ ගැහෙන්න ගිහිල්ලා මගේ තත්ත්වය පැහැදිලි කළා. එතුමා මට අහුම්කන් දීගෙන ඉඳලා කියනවා ඔබේ ප්‍රශ්නේ මට හොඳට තේරෙනවා. ඒත් ඔබට රැකියාවක් දෙන්න බලයක් මට මෙතන නැහැ. ඒක තියෙන්නේ മന്ത്രിවරයාටයි. වරදවා තේරුම් ගන්න එපා. සමූපකාර කඩේක බඩු පිරෙන රැකියාවක් මට උදව්වක් හැටියට දෙන්න පුළුවන් කියලා කිව්වා. මම දෙපාරක් කල්පනා කරන්නේ නැතුව ඒ රැකියාව කරන්න කැමතියි කියලා කිව්වා. එතුමා කීප වතාවක්ම පුදුමයෙන් මගෙන් ඇහුවා ඒ රක්ෂාව කරන්න ඇත්තටම කැමතිද කියලා.
ඒ අහන හැම වතාවකම මම පැහැදිලිව ඔව් කියන උත්තරේ දුන්නා. මට එල්ලෙන්න මොකක් හරි වැඩක් ඕන වෙලා තිබුණේ. මට වැඩ කරන්න සිද්ධ වුණේ ඊටාම කුඩා සමූපකාර ප්‍රාදේශිකයක මුළු දවසටම සෙනඟ 10ක් 12ක්වත් එන්නේ නෑ. උදේ 9 ඉඳලා හැන්දෑවේ 6 වෙනකල් කාලය ගත කරන එක ඊටාම අමාරු වැඩක්. ඉතින් උදේ 9 ඉඳලා හැන්දෑවේ 6 වෙනකල් කාලය ගත කරගන්න විදිහක් නෑ. ඉතින් මම පුරුදු වුණා කඩේ වැඩ යනකොට ඒ කාලේ ගුරුවරුන්ගේ ගෙවල් වල හරියට පොත් තිබුණා. ඊළ පොතක් දෙකක් ඉල්ලගෙන යනවා කඩේදී කියවනවා ආපහු ගෙනිහිල්ලා දෙනවා. මට හුඟා කියවන්න ලැබුණා චරිත කතා. සමහර වෙලාවට ඒ ගුරුවරු හිතාමතාම මට ඒ පොත් තෝරලා දුන්නද දන්නේ නැහැ. ඒක කියවනකොට මට පුදුම හිතුණා මේ ලෝකයේ මහා ශ්‍රේෂ්ඨ මිනිස්සු දාර්ශනිකයෝ විද්‍යාඥයෝ අසාමාන්‍ය දේවල් නිර්මාණය කරපු මිනිස්සු පුදුම විදිහට දුක් විඳපු මිනිස්සු. අසාමාන්‍ය විදියට දුක් විඳපු මිනිස්සු. ඒවා කියවනකොට මට දැනුණු පළවෙනි හැඟීම තමයි මම මොන දුකක්ද මේ විඳින්නේ. මගේ හිත තුළ මොකක් හරි ආත්ම විශ්වාසයක් ඇති වෙන්න ඇති කියලා මට හිතෙනවා. ඉතින් ඔය විදිහට මම පොතපත කියවගෙන යනකොට එක පොතක් මගේ ජීවිතේට අසාමාන්‍ය බලපෑමක් කළා කියලා මට හිතෙනවා. මහා මුහුද මැද අසරණ වෙච්ච මිනිස්සෙක් ජීවත් වෙන්න දරන උත්සාහය තමයි ඒකේ තිබුණේ. ඒ පොතේ ලස්සන වැකියක් තිබුණා මිනිසා විනාශ කළ හැකිය ඒත් මිනිසා පරාජය කළ නොහැකිය. මේ වැකියට මගේ හිතේ ලොකු ඇල්මක් ඇති වුණා. මම මේක ලස්සන අකුරු වලින් ලොකුවට ලියලා සමූපකාරයේ අල්මාරියේ ඇලෙව්වා. අපේ කඩේ බාරව හිටියේ කලමනාකාරිනියා කඩේට එන අයත් එක්ක රහසින් කියනවා මුලේ අමාරුවක් තියෙන ළමෙක් මේ කඩේ වැඩට එවලා එක එක කෝලම් කරනවා මෙතන කියලා. එයාට ඒක තේරුණේ එහෙමයි. මම ඒකට කලබල වුණේ නෑ. මම මේක ලස්සනට ලොකුවට ලියලා ගෙදර කාමරේ පිටිය අලව ගත්තා. රැට නිදාගන්න ලැහැස්තිලා ලාම්පුව නිමනකොට මම කියවන්නේ මිනිසා විනාශ කළ හැකිය ඒත් මිනිසා පරාජය කළ නොහැකිය. උදේ පාන්දර නැගලා කාමරෙන් එළියට යනකොට මම කියවන්නේ මේක. අද මට හිතෙනවා මේ වැකිය මගේ මනසට දැඩි බලපෑමක් කරලා තියෙන බව. මට පළවෙනි වැටුප ලැබුණ 67යි 50යි. මම කඩදාසියක් අරගෙන ලියලා බැලුවා මොනවද කරන්නේ. 6750 කින්වත් කරගන්න තියෙන જાති කරලා ඉවර කරගන්න බැහැ. මගේ පන්තියේ හිටපු කීප දෙනෙක් තුන්වෙනි වතාවට විභාගෙට මුද්දර ගහන්න ලෑස්ති වෙනවා. මටත් මගේ ශිෂ්‍ය ජීවිතය අමතක කරන්න හිතක් නෑ. මම නිර්ලෝභීව ඒ 67යි 50න් රුපියල් 35ක් වියදම් කරලා තුන්වෙනි වතාවට විභාගෙට මුද්දර ගෙනුවා. ඉතින් කවුරුත් කරන නිසා ඒක කළා ඉච්චරයි. ඒ කාලේ උපකාරක පන්ති වලට යනවා කියලා જાතියක් එහෙම තිබුණේ නෑ. මම කඩේ වැඩට යනවා. ඉතින් මම කඩේ වැඩ කරගෙන අම්මවත් බලාගෙන මගේ පාඩුවේ ඉන්නේ. මාස කීපයක් ගත වුණා. මට විභාගෙට වාඩි වෙන්න ප්‍රවේශ පත්‍රය ලැබුණා. ඒක අතට අරගෙන මම කල්පනා කළේ කොහොමද විභාගෙට යන්නේ. අවුරුදු මාසේ තමයි විභාගෙ තියෙන්නේ. සමුපකාර සේවකයෝ අත්‍යවශ්‍ය සේවකයෝ නිවාඩු දෙන්නේ නෑ. මට දැන් විභාගෙට ඉඳත් ආසයි රස්සාව අතාරින්න විදියකුත් නෑ. මම කල්පනා කළා අපේ සභාපතිතුමා ගුරුවරයෙක් හැටියට වැඩ කරපු කෙනෙක් නිසා එයාට මේක තේරෙයි. මං හිතට ධෛර්යය අරගෙන එතුමා මුණ ගැහෙන්න ගිහිල්ලා අත් දෙකෙන් මේක දීලා මම කිව්වා සර් මට මේ විභාගෙට වාඩි වෙන්න අවස්ථාවක් දෙන්න කියලා. එතුමා ඒක බලලා ඒ වෙලාවෙම එයාගේ බලතල පාවිච්චි කරලා මට සති දෙකක නිවාඩුවක් දුන්නා. මට පුදුම ආත්ම විශ්වාසයක් ඒ වෙලාවේ ඇති වුණේ. මට එකම දෙයයි හිතුනේ මට මේ සැරේ ඉතාම හොඳට උත්තර ලියන්න පුළුවන් වෙයි. ඇත්තටම විභාගයට කියලා විශේෂ සූදානමක් තිබුණේ නැහැ.
හැබැයි මම විභාගෙට ගියේ ලොකු ආත්ම විශ්වාසයකින්. දවස් 6කින් විභාගය ඉවර වුණා. මට සති දෙකක නිවාඩුවක් ලැබිලා තියෙනවා. හැබැයි මට හිතුනේ නෑ සති දෙකම මේ නිවාඩුව ගන්න. මට ඕනනම් සති දෙකම ඉඳලා තව දවස් දෙකක් වැඩිපුරක් ඉඳලා බොරුකුත් කියාගෙන යන්න තිබුණා. මට එහෙම හිතුනේ නෑ. අපි කුඩා කාලේ ඉගෙන ගත්ත කවියක් තිබුණා. අපේ ඉස්කෝලේ ගේට්ටුවේ අරගෙන ඇතුල් වෙනකොට පේන විශාල ගොඩනැගිල්ලේ ලොකු අකුරු වලින් මේ කවිය ලියලා තිබුණේ. ඒක හැමදේම දැක්ක නිසා මතකේ වැඳුණා. හොඳ දේ හිතමි, හිතු දේ කියමි, කියු දේ කරමි, කරමින් හැදෙමි. ඕනෑම දෙයකට මුල් වෙන්නේ සිටිවිල්ල. යහපතක් කරන්න හෝ අයහපතක් කරන්න මුල් වෙන්නේ සිටිවිල්ල. දෙවෙනි එක තමයි තමන්ට අවංක වීම කියන එක. තමන්ට අවංක වීම කියන එක. දැන් මේ සභාවේදී පුනා කිව්වා මේ ළමයින්ට ලියුම් ගෙවන්නේ කියලා. මම නම් මේ කියපු එකට සම්පූර්ණයෙන්ම එකඟ නැහැ. මොකටද කියලා ලියුම් ගෙන්න ගන්න? වගකීම සහ වගවීම කියලා දෙකක් තියෙනවා. යම් කිසි කෙනෙක් තුල යම් ගුණධර්මයක් තියෙනවා නම් ඒ කෘතවේදීතාව පළ කිරීම ස්වභාවයෙන්ම මතුවිය යුතු දෙයක්. ඒක බලෙන් කරගන්න ඕනේ නෙමෙයි. ඒකේ ඵල විපාක ඒ අයට තමයි ලැබෙන්නේ. ඒක තමන්ට අවංක වෙන්න ඕනේ. තුන්වෙනි කාරණේ තමයි ප්‍රායෝගික ලෝකයේදී සත්‍යගරුක වීම. හිතු දේ කියන්නේ. ඇත්තටම මේ කවියෙන් කියන්නේ ධර්මතා තුන ගොඩනැගුණු කෙනෙකුගේ චරිතය සංවර්ධනය වන බවයි. හොඳ දේ හිතමි, හිතු දේ කියමි, කියු දේ කරමි, කරමින් හැදෙමි. මට හිතෙනවා අපි ටික වයසෙන් මොහු පුරාගෙන යනකොට මේ කවිය අපිත් එක්ක වයසින් මොහු පුරාගෙන ගිහින් තියෙනවා කියලා. ඒ නිසා වෙන්නට ඕනේ මට හිතුනේ නෑ සති දෙකම නිවාඩුව ගන්න. මං 7 වෙනි දවසේ ගිහිල්ලා ආපහු කඩේ වැඩ බාරගත්තා. වැඩ බාරගෙන මම දැන් වැඩ කරගෙන යනවා. මාස 4මාරක් විතර ගත වුණා. මගේ ප්‍රතිඵල ලේඛනය මට ලැබුණා. මුළු දිස්ත්‍රික්කයෙන්ම මම 21 වෙනියට ලකුණු ලබාගෙන සමත් වෙලා තිබුණා. මට පැහැදිලිවම වැටහුණා මේ වතාවේ මාව අනිවාර්යයෙන්ම විශ්වවිද්‍යාලයට තෝරගන්න බව. මේ විශ්වවිද්‍යාලයට තෝරගත්තා කියලා ලියුම ලැබුණාම ඊළඟ තිබිච්ච අරුබුදය තමයි දැන් මම කොහොමද රක්ෂාව අතහරින්නේ? මම ජීවත් වෙන්නේ මේ රක්ෂාවෙන්, අම්මව රැක බලාගන්නේ, පෝෂණය කරන්නේ මේ රැකියාවෙන්. දැන් මම කොහොමද මේක අතහරින්නේ? ඒ කාලේ මහ පොළොව ශිෂ්‍යත්ව වගේ දේවල් ආරම්භ වෙලා තිබුණේ නෑ. ඒ කාලේ විශ්වවිද්‍යාලවල නේවාසික පහසුකම් මේ කාලේ රජය සම්පූර්ණයෙන්ම අහෝසි කරලා තිබුණේ. ඊටාම කටුක කාලයක්. මට දැන් කිසි තීරණයක් ගන්න බැරුව බොහොම අසරණ තත්ත්වයක හිටියේ. මට හිතා ගන්න බැරි දෙයක් සිද්ධ වුණා. අර සභාපතිවරයා මට අර 67.50 වැටුප ලබා ගන්න රැකියාව දුන්නු සභාපතිවරයා දවසක් මට පණිවිඩයක් එවලා තිබුණා ඇවිත් හම්බ වෙන්න කියලා. මම ගියා. එතුමා hina වෙලා මගෙන් අහනවා විශ්වවිද්‍යාලයට තේරුණා නේද? ලියුම ආව නේද? මං කිව්වා සර්. ගිහින් ඉගෙන ගන්න. මම උදව් කරන්නම් කියලා කිව්වා. මම එකපාරටම කල්පනා කළේ මම මේ හීනයක් දකින්නවා. මට ඒක හිතා ගන්නවත් බැරි දෙයක්. මට හොඳටම වැටහුණා මේක හීනයක් නෙමෙයි. එතුමා මට අර්ධකාලීන රැකියාවක් හදලා දුන්නා. විවේක දවස්වලට ඇවිල්ලා කාර්යාලයේ වැඩ කරාම මුදලක් ගෙවන්නේ. එහෙම මගේ අවශ්‍යතාවක් ඒ ආයතනයේ තිබුණේ නෑ. මට උදව්වක් කරන්න ඕන නිසා එතුමා ඒ වගේ වැඩක් කළා. ඒත් මට ඒ රැකියාව වැඩි දවසක් කරන්න හම්බුනේ නෑ. මන්ත්‍රීවරයා නියෝගයක් නිකුත් කරලා තිබුණා විරුද්ධ පාක්ෂිකයෙකුගේ දරුවෙක් තමුසේ හුරතල් කරන්නේ. එයාව ගෙදර යවනවා කියලා. ඉතින් ඒ කාලේ සමහර පුද්ගලයින්ට ඒ ආයතනයේ හිටපු පුද්ගලයින්ට ප්‍රශ්නයක් මතුවලා තියෙනවා. මම විශ්වවිද්‍යාලෙ ගිහිල්ලා ඇවිල්ලා මෙතන අලිය වෙයිද දන්නේ නැහැ.
නියපොත්තෙන් කඩන්න තියෙන දැල්ල පොරවෙන් කපන්න බලාගෙන ඉන්නේ මොකටද කියලා හිතන්න ඇති. ඉතින් සෑහෙන්න ඒ කාලෙත් ඔය පෙත්සම් වැඩේ හරියට වෙලා තියෙනවා. ඉතින් අපි අර කකුල් ගෙවෙන කල් ලැබිද්ද മന്ത്രിවරයා තමයි නියෝගය නිකුත් කරන්නේ ආව ගෙදර යවනවා කියලා. අර සභාපතිතුමා S2 කඳුළු පුරවගෙන මගේ අර්ධකාලීන සේවය අවසන් කිරීමේ ලියමන මගේ අතට දුන්නා. ඒක අතට අරගෙන මම සුසුම් හෙළුවේ නෑ. මට සිහි වුණේ එකම දෙයයි මිනිසා විනාශ කළ හැකිය. එහෙත් මිනිසා පරාජය කළ නොහැකි. මේ ඉනිමග නැගගත්තොත් විතරයි දෙපයින් නැගී සිටින්න පුළුවන්කම ලැබෙන්නේ. වෙන කිසිම පිළිසරණක් නැහැ. මම කඩා වැටුනේ නෑ. මම හිතාගත්තා මම කොහොම හරි මේ ඉනිමග නගිනවා. මම විශ්වවිද්‍යාලයට යනකොටම හිතාගෙන ගිය විශේෂ උපාධියක් කරන්න මට ඒකට සුදුසුකම් ලැබුණා. ඒ නිසා අවුරුදු 4ක් විශ්වවිද්‍යාලේ මට ඉන්න සිද්ධ වුණා. අවුරුදු 4ක් මම විශ්වවිද්‍යාලයේ කාලය ගත කළේ කොහොමද කියලා කෙනෙකුට කිව්වට පිළිගන්නේ එකක් නෑ. සමහර දේවල් සිහි වෙනකොට මට මේවා දැන් අදහන්න බෑ. අපේ කැන්ටිමේ කෑම පිඟානක් 1.25යි. 1.25ක් හොයාගන්න හරි අමාරුයි. කැන්ටිමේ සිරිතක් තිබුණා 1.25ක් දීලා කෑම එකක් අරගෙන ඒක කාලා මදි කියලා හිතෙනවා නම් ඉඳුල් පිඟාන ගෙනහිල්ලා 750ක් එක්ක දුන්නාම අඩුබත් පිඟාන කියලා එකක් ලැබෙනවා. තව බත් ටිකක් දාලා වෑංජන ටික දාලා දෙනවා අර පොඩි මාළු කෑල්ල විතරක් නේ. අපි කීප දෙනෙක් බලාගෙන ඉන්නවා කවුරු හරි කාලා ඉඳුල් පිඟානක් පැත්තකට කරනකල් ඒක අරගෙන ගිහිල්ලා දීලා 750ක් එක්ක අඩුබත් පිඟානක් ඉල්ල ගන්න. තරුණයෙක් හැටියට මේක කරන්න හරි අමාරු වැඩක්. ඒත් හිතේ පුදුම හයියක් තිබුණා මොන කටුවක් කාලා හරි මේ ගමන කෙලවර කරනවා කියලා. සමහර දවස්වලට 750 හොයාගන්න විදිහක් නෑ. එදාට කරන්නේ බඩගිනි හැදෙන වෙලාවට ගිහිල්ලා පයිප් එක ගාවට ගිහිල්ලා වතුර බොනවා බඩ කලගෙඩියක් තරම් තිබෙනවා. මගේ විශ්වවිද්‍යාලයේ ජීවිත කාලය තුල මම කිසිම දවසක දේශපාලන වැඩකට සම්බන්ධ වෙලා නෑ. යනකොටම මට ඒක එපා වෙලා තිබුණා. දේශන ශාලාවේ දේශනයක් නැත්නම් මම පුස්තකාලයෙන් උපරිම ප්‍රයෝජන ගන්න කල්පනා කළා. ඉතින් මේ අවුරුදු 4 ගත කරලා ගෙදර ආවහම මම දැක්කේ බොහොම අවාසනාවන්ත තත්ත්වයක්. මගේ අම්මා අංශභාග රෝගයෙන් ඔත්පල වෙලා අසරණ වෙලා ඉන්නවා. ළඟ ගෙදරක කෙනෙක් ඇවිල්ලා අම්මට සලකන බව තමයි මට වැටහුණේ. මට ටික වෙලාවක් යනකල් කතා කරගන්න බැරුව ගියා. ඒත් මම කල්පනා කළේ මම කිසි වැරද්දක් කළේ නෑ. මාත් ඉගෙන ගන්න කියලා ගිහිල්ලා දහදුක් වෙන්න එකයි කළේ. මම හිත හදාගත්තා අද ඉඳලා මං අම්මව බලා ගන්නවා. ප්‍රතිඵල ලැබෙනකල් රැකියාවක් ගැන හිතන්න විදිහකුත් නෑ. ඉතින් මං පුරුදු වුණා උදේ පාන්දරින් නැගිටලා වතුර මුට්ටියක් උණු කරලා අම්මගේ කැතකුණු අස් කරලා හොදලා පිරිසිදු කරලා පුළුවන් දෙයක් හදලා කවලා අම්මව බලා ගන්න. ওই විදිහට මම මාස 3ක් විතර අම්මව රැක බලාගෙන හිටියා. එක දවසක් සුපුරුදු විදිහට වතුර මුට්ටිය උණු කරලා මම අම්මගේ කාමරයට ගියා. අම්මා ඇඳ උඩම අවසාන හුස්ම හෙළලා. අපේ අම්මගේ 7 දවසේ දානෙට හාමුදුරුවෝ වඩම්මන මොහොතේ මට විශ්වවිද්‍යාලයෙන් විදුලි පුවතක් ලැබුණා. ඔබට පළවෙනි පන්තියේ සාමාර්ථයක් හිමි වී ඇත කියලා. මම මේක අතේ තියාගෙන කල්පනා කළේ කාටද මේක කියන්නේ. මට සිහි වුණේ අර 67යි 50 වැටුප ලබාගත් රැකියාව දුන්නු සභාපතිවරයා. අර්ධකාලීන රැකියාවක් හදලා දීලා මා විශ්වවිද්‍යාලයට පිටත් කරපු ඒ ගුරුවරයා. තුන්වෙනි වතාවට විභාගෙට මුද්දර ගහන්න මට අවස්ථාව ලබා දුන්නු පුද්ගලයා. ඔහු ජීවතුන් අතර නේ. කුඩා කාලේ මට බොහොම ආදරෙන් උගන්වපු ගුරුතුමියක් හිටියා විමලාවතී ගුරුතුමිය කියලා. මගේ නිරානන්දේ නවකතාවේ තියෙන ගුරුතුමියගේ මගේ කතාව. ඒ ගුරුතුමිය ජීවතුන් අතර නෑ.
දැන් අම්මා තාත්තා දෙන්නම නැහැ. මට මේක සතුටකට වඩා ලොකු වේදනාවක් ඇති කළේ මලගෙදරට නිදි මරලා හෙම්බත් වෙලා හිටපු මම දානෙට අස්පස් කරලා තිබුණු සාලේ හැන්දෑවේ දිගා වුණා. මට ඉතා තදේට නිින්ද ගියා. රෑ 12ට විතර ඇහැරුණා. ඇහැරුණේ හීනයක් දැකලා. ඒ හීනේ ඇත්තටම 3 පන්ති ඉගෙන ගන්න කාලේ මට සිද්ධ වෙච්ච දෙයක්. අපි කුඩා කාලේ තාත්තට හරි බයයි. තාත්තා ගෙදර ඉන්නකොට හයියෙන් කතා කරන්නේවත් නැහැ. කවදාවත් තාත්තා අපිට නියපිටින් පාරක් ගහලා නැහැ. ඒ වුණාට මොකක්ද බයක් තිබුණා. පහුදා තාත්තා පොළට ගිහිල්ලා එනකල් මම මග බලාගෙන හිටියා. මට අලුත් ගල්ලෑල්ලක් ගෙනහලා තිබුණේ නැහැ. මම මිදුලේ කැරක් ඉන්නවා දැකලා තාත්තා මට කියනවා පොඩි ළමයා අද පොළේ හොඳ ගල්ලෑලි තිබුණේ නැහැ. මම ඉස්කෝලේ යනකොට ගෝ හන්දියට එක්කගෙන ගිහිල්ලා අලුත් ගල්ලෑල්ලක් අරන් දෙන්නම් කියලා කිව්වා. මම ඒ නිහඬව හිටියා. පහුදා ඉස්කෝලේ යන්න ලැහැස්තිලා පරණ ගල්ලෑල්ලම මල්ලට දාගත්තා. අලුත් එකක් අරන් දෙනවද කියලා අහන්න හිතට හයියක් නැහැ. හැබැයි තාත්තම හිතාමතාම මාව හන්දියට එක්කගෙන ගිහිල්ලා මට අලුත් ගල්ලෑල්ලකුයි ගල් කූරකුයි අරගෙන දුන්නා. මට පුදුම සතුටක් හිතට ඇති වුණේ අද මේකේ ගණන් හදලා ලොකු හරි දාගෙන ගෙදර ගියතින් මොකක්ද අනවශ්‍ය වැඩක් සිද්ධ වුණා. මම 3 පන්ති ඉගෙන ගන්න කාලේ අපේ ගමේ ආරච්චිරාලහාමිගේ පුතාට මදි වෙච්ච කැන්න සපත්තු දෙකක් මට දීලා තිබුණා. කෙලෙස් පටිනේ. ඒක දාගෙන ඇවිදින්න බෑ ගැලවෙනවා. ඉතින් මම බයිසිකලේ යනකොට හැබැයි මේක දාගෙන යනවා. පන්තියේ කාටවත් ඒ වගේ එකක් නැති නිසා මම මේක දාගෙන ගිහිල්ලා බයිසිකලෙන් ගොඩ නැගිල්ලත් එක්ක මාව කැරකෙන්න පටන් ගත්තා. ගුරුතුමිය පන්තියට ආව එතුමියෝ මට පේන්නේ බොඳ වෙච්ච චිත්‍රයක් වගේ. මම පරණ ගල්ලෑල්ලම එළියට අරගත්තේ අලුත් එක එළියට ගන්නවත් මට හිතුනේ නෑ. මේ සේරම විපත්ති උනේ මේ ගල්ලෑල්ල නිසා කියලායි මට හිතුනේ. ටික වෙලාවක් ගත වෙනකොට මගේ හිත සංසුන් වුණා. මං කල්පනා කළා අම්මා විවේක වෙලාවට තේ වතුර අරගෙන එනවා. අම්මට කියන්න ඕනේ අද මාව පුළුවන් තරම් ඉක්මනට අරගෙන ගිහිල්ලා සීයලයා ගෙදර වී පෙට්ටිය හරි කොහේ හරි මාව හංගන්න. තාත්තට නම් මාව දහුව වෙන්න තියන්න එපා කියලා. විවේකයට සීනුව නාද කරපු වෙලාවේ මම වේගයෙන් දුවගෙන ගියා අම්මලා ඇවිල්ලා ඉන්න අඹ ගහ යටට. හැම ළමයෙකුගේම අම්මා ඉන්නවා අපේ අම්මනේ. මාව ආපහු ගෙහෙන්න පටන් ගත්තා. වටපිට බලනකොට කෙනෙක් මගේ අතින් හයියෙන් අල්ලගෙන පුතේ කියලා කිව්වා. බැලින්නම් තාත්තා. තාත්තා මට හැමදාම කතා කරේ පොඩි ළමයෝ කියලා. ඒ ජීවිතේ පළවෙනි දවස පුතේ කියලා කතා කරා. අද මමයි තේ වතුර ගෙනාවේ කියලා මාව අඹ මුලක් උඩ වාඩි කරලා සීනි බනිස් ගෙඩියක් මගේ අතට දුන්නා. අද කිරිතේ ගෙනාවේ කියලා බෝතලෙන් කෝප්පෙට තේවක් කරනවා. මට බනිස් ගෙඩිය කන්නත් බෑ මුකුත් කියන්නත් බෑ මගේ ඇස් වලින් කඳුළු වැටෙන්න පටන් ගත්තා. තාත්තා මගේ දිහා බලාගෙන ඉඳලා තේ ටික බෝතලෙට දාලා වහලා බනිස් ගෙඩියත් අරගෙන මල්ලට දාලා මගේ අතින් අල්ලගෙන කිව්වා අපි ඉස්කෝලේ මහත්තයාට කියලා වේල පහින් අද ගෙදර යමු කියලා මාව එක්කගෙන ගියා. මම ඔය විස්තර කළේ 3 පන්ති ඉගෙන ගන්නකොට මට සිද්ධ වෙච්ච දෙයක්. ඊට පස්සේ මගේ ජීවිතයේ විවිධාකාර හැලහැප්පිලි සිද්ධ වෙලා තියෙනවා. මට ඕක ආසාවටවත් මතක් වෙලා නැහැ. මටම හිතා ගන්න බෑ මගේ අම්මා මැරිලා 7 දවසේ දානේදා මගේ විශ්වවිද්‍යාලේ ප්‍රතිඵල නිකුත් වෙච්ච දවසේ හරියට පැහැදිලිව පින්තූර වලින් වගේ රෑ තිස්සේයි මට මේක පෙනුනේ. ඒ රෑම නැගිටලා මම මිදුලට ගියා. හඳ පායලා තියෙන ලස්සන රාත්‍රිය සීතල සුළං හමනවා. මට අතීතයේ බොහෝ දේවල් සිහි වෙන්න පටන් ගත්තා. මේ සිහිනේ අමතක වේදෝ කියලා හැඟීමක් ඇති වෙච්ච නිසාද දන්නේ මම ඒ රෑම කඩදාසි ටිකක් අරගෙන ඒ කඩදාසි වල මේ හීනේ ලියාගෙන ගියා. මම සාහිත්‍යකරුවෙක් වුණේ ඔය හීනේ නිසා.
මම පස්සේ කාලෙක මේක කෙටි කතාවක් හැටියට මුද්‍රණය කළා තාත්තා කියලා. ඒක මුද්‍රණය කරන වෙලාව විතරක් පොඩි වෙනසක් කළා තාත්තව රෙදි වෙලෙන්දෙක් බවට පත් කළා කතාවේ ශිල්පීය හේතුවක් උඩ. අනිත් සේරම තියෙන්නේ මගේ තාත්තගේ කතාව. අද මේක ලෝකේ භාෂා ගණනාවකට පරිවර්තනය වෙලා තියෙනවා. මට මේ කතාවට හුඟා සල්ලිත් හම්බ වෙලා තියෙනවා. තාමත් හම්බ වෙනවා. අද ආපහු හැරිලා මගේ ජීවිතේ දිහා බලනකොට මට හිතෙනවා මම බිඳුවෙන් ජීවිතේ පටන් ගත්ත කෙනෙක්. මගේ ධෛර්යයෙන් මම සියල්ල ගොඩනගා ගත්ත කෙනෙක්. අද මිනිස්සෙකුට ජීවත් වෙන්න අවශ්‍ය සියල්ලම මම හරි හම්බ කරගෙන තියෙනවා මගේ ධෛර්යයෙන්. මම ලෝකේ රටවල් ගණනාවක ඇවිදලා තියෙනවා. පොත් 60-70ක් ලියලා තියෙනවා. අධ්‍යාපන වරප්‍රසාදයෙන් මට යන්න පුළුවන් ඉහළම තැනට මම ඇවිත් තියෙනවා. මේ සියලුම දේවල් වලට බලපාලා තියෙන්නේ අද මට හිතෙනවා මට යම්කිසි අරමුණක් තිබිලා තියෙනවා. ඒ වගේම මම උපරිම ලෙස කැප වෙලා තියෙනවා මගේ අරමුණ වෙනුවෙන්. අදිෂ්ඨානයක් මා සතුව තිබිලා තියෙනවා ඕනෑම බාධාවකට මුහුණ දෙන්න. ඒ නිසා මම විශ්වාස කරනවා ඕනෑම දරුවෙකුට Tamanගේ ජීවිතේ ගොඩනගා ගන්න අරමුණක් තියෙන්නට ඕනේ. අරමුණක් තියෙන්නට ඕනේ. මම තරුණ දරුවන්ගෙන් ওই පාසල් වලට ගියාම සමීපව කතා කරන අවස්ථාවන් වලදී අහනවා මොකක්ද දැන් ඔබේ ආරමුණ? ඒ ළමයින්ගෙන් නොතේරෙන ප්‍රශ්නයක් ඇහුවා වගේ තමයි මුණ දිහා බලන්නේ. මේක අධ්‍යාපනයේ වරදක් හැටියටයි මම දකින්නේ. හැබැයි අපිට කුඩා කාලෙම ගුරුවරු කිසියම් අරමුණකින් කටයුතු කරන්න අපි උගන්වලා තියෙනවා. පොතපත කියන්න අපි වහුරු කරලා තියෙනවා. ඒත් අපි විශේෂ කාරණා විතරක් නෙමෙයි ඉගෙන ගත්තේ ජීවිතයත් ඉගෙනගෙන තියෙනවා. අරමුණක් හැම දරුවෙක්ම ගොඩනගා ගන්නට ඕනේ. ඒ නිසා නව යෝනියටපත් වෙනකොට දරුවෝ කල්පනා කළ යුතු දේ තමයි තමන් මේ වෙනකොට ගත කරලා තියෙන කාලය ජීවිතේ ඉතා කෙටි. තව දීර්ඝ කාලයක් පැහැදිලිව ඉතුරු වෙලා තියෙනවා. ඒ නිසා හිත නිලංකාර කරන දේවල් හාත්පස සමාජයේ තියෙන්නට පුළුවන්. ඔබ මම්මුලා වෙන්නට එපා. ඔබේ අරමුණ කරා යන්න අකම්පිතව කැප වෙන්න. මොන බාධාවක් ආවත් ඒ අරමුණ වෙනුවෙන් අදිෂ්ඨානීය දුර්වල කරගන්න එපා. නිසක වශයෙන්ම සෑම ළමයෙකුටම තමන්ගේ ජීවිතයට කොට සාක්ෂාත් කරගන්න පුළුවන්. මාව අද ඉන්න තැනට කිසි කෙනෙක් ගෙනල්ලා තියලා නැහැ. මම මෙතෙන්ට ඇවිල්ලා තියෙනවා. ඒ නිසා සෑම දරුවෙක්ම තේරුම් ගත යුතුයි තමන්ගේ තැන තමන් නිර්මාණය කරගන්නට ඕනේ. දුප්පත්කම කියන එක ඉගෙන ගන්න බාධාවක් නෙමෙයි. ආත්ම විශ්වාසයක් ගොඩනගා ගන්නට ඕනේ. ඒක තමයි මගේ පළවෙනි අවවාදය. දෙවෙනි එක තමයි මම දරුවන්ට කියන්නේ ටික ටික වයසෙන් මුහු පුරාගෙන යනකොට Taman තුල තියෙන්න ඕනේ හොඳ මානව ධර්මතා. මට මතක් වෙනවා අපි ඉගෙන ගත්ත තව කවියක් ඒකත් ඉස්කෝලේ පිටියක ලියලා තිබුණේ එන සුළඟට නොනැමෙන ගස් මුල් ඉදිරි කඩා වැටේ. හැම පැත්තට නැමී සිටින පොඩි බටගස් නැහැ කැඩෙන්නේ. අද මට මේක පිටු ගානක් විවරණය කරන්නට පුළුවන්. ටික ටික වයසෙන් මුහු පුරාගෙන යනකොට නිගහංකාර වෙන්නට ඕනේ. අද මම මේ සමාජයේ දකින්න දෙයක් තමයි දරුවෝ සාමාන්‍ය පෙළ විභාගයේ ඒ සාමාර 8ක් විතර ගත්තාම යන්නේ උඩින්. ඒගොල්ලන්ගේ කකුල් පොළවේ වදින්නේ නැහැ. ඉතින් ওই විභාගවල අපි ප්‍රශ්න පත්‍ර හදලා තියෙනවා උත්තර පත්‍රත් බලනවා. ඉතින් ඔය දැනුම ඕකේ මට්ටම අපි හොඳට දන්නවා. මට ඉතින් ඒ ළමයි ගැන හරි දුකයි. අහංකාර වෙන්න එපා උඩඟු වෙන්න එපා. ජංගම දුරකථනයක් වේගයෙන් පරිහරණය කරන්න පුළුවන් කියලා තමන් ලොකු පොරවල් කියලා හිතන්න එපා. මට දවසක් මවක් කියනවා අනේ බලන්න මගේ දුවට කරුණාවෙන් කතා කළත් කේන්ති යනවනේ. ඒක පුදුම වැඩක් නේ කරුණාවෙන් කතා කළාම කේන්ති යන්නේ.
අම්මා ඇහුවලු දුවගෙන් දුවේ ඇයි අද එන්න පරක් බස් නැහැ ගිල්ලන්නද කියන්නේ මට. එහෙමලු උත්තර දුන්නා. ඉතින් බස් එක නැත්නම් කියන්න පුළුවන් අම්මේ බස් එක නැහැ. අම්මේ බස් එක කැඩුනා. ඇයි බුරන්නේ? අම්මලත් අද හරි බයයි. අට වහගෙන ගිහලා කෑම එක බෙදාගෙන ඇවිල්ලා දෙනවා දුවේ කන්න. කන්නම් තියන්න. ඉතින් අම්මා කෑම එක තියලා යනවා. ටික වෙලාවකින් ඇවිල්ලා බලනවා කාලා නේ. අයි දුවේ අර කෑම එක නිමිනවනේ කාලා ඉන්නකො. කන්නම් තියන්න. ඉතින් අම්මා යනවා. අම්මට ලැජ්ජ නැහැ ආයේ. ඒ අම්මලා අම්මා කෙනෙකුට කුසේදී දැරිච්ච ගින්න මැරෙනකල් අමතක කරන්න බෑ. ඉතින් මේ දරුවන්ට අද කරදඬු උස් වෙනකොට උඟා දේවල් අමතකයි. එතන තමයි වරදින තැන. ඉතින් මේ අම්මා ඇවිල්ලා ආයෙ බගෑපත්තු කියනවා ඇයිද ඔය ආපු ඉලේ ඉඳලා කල්පනා කර කර ඉන්නේ. අර කෑම ටික නිමිනවනේ කාලා ඉන්නකො. මොන මල ප්‍රදරයක් දන්නේ මට ඕන කණයක කන කැහිලා ඉන්න දෙන්නේ කරුව මට මැරෙන්න හිතනවා මලව දෙන්න තන මමුණ. මම කුණු කුණු ගාලා බනිනවා. මට නම් පළවෙනි ප්‍රශ්නේ මෙහෙම ළමයෙකුට ඉගෙන ගන්න බැහැ. එයා විභාග පාස් කළාට එයාට ජීවත් වෙන්න බැහැ. එයාගේ ජීවිතේ නිසියාකාරව විනයක් ඇතිව ගොඩනගා ගන්න බැහැ. අධ්‍යාපනය කියන්නේ ඇත්ත වශයෙන්ම විභාග සමත් කිරීමම නෙවෙයි. Tamanට අනර්ථයක් කර නොගෙන අනුන්ට අනර්ථයක් නොකර ජීවත් වීම. ඒක තමයි මූලික දේ. වඩා යහපත් සමාජයක් ගොඩනගන්නට නම් වඩා යහපත් මිනිස්සුයේ සමාජයේ බිහි වෙන්නට ඕනේ. විභාග පාස් කරපු අය අද රටේ ඕන තරම් ඉන්නවා. සංවේදී හදවත් තියෙන මිනිස්සුයෝ යද නැහැ. හැමදාම පුවත්පත් වලින් අපි කියවන්නේ ඊටාම සැහැසි දේවල්. ඇයි මේවා කරලා තියෙන්නේ දඹානේ කට්ටිය නෙමෙයි. ඉගෙන කියාගත්ත අය, රැකියාවන් කරන අය. ඇයි එහෙම වෙන්නේ? දරුවෙකුට Tamanගේ මව රුස්සන්නේ නැත්නම් එතන බරපතල ගැටලුවක් තියෙනවා. මට නන්දා මාලිනී මහත්මිය දවසක් කියනවා එයාට පළවෙනි දරුවා ලැබිලා පාසල් රෝහලේදී රෑ 12ට විතර එයා අවදි වෙලා බලනකොට එයාගේ අම්මා පත්තර පිටු දෙකක් එලාගෙන ඇඳයට නිදාගෙන ඉන්නවා. ඒක දැක්ක වෙලේ ඉඳලා මට එළි වෙනතුරු නිින්ද ගියේ නෑ. මාම මේ ලෝකෙට බිහි කරපු දවසේ මගේ අම්මත් අද මම විඳින වේදනාව නේද විඳින්නේ. සනීපෙලා ආවට පස්සේ මට ඕනේ වුණා මගේ හිතේ ඇතිවෙච්ච හැඟීම ගීතයකින් ගායනා කරන්න. මමම කෙනෙකු ලව්ව ලියවගෙන ගීතයක් ගායනා කළා. ඊට පස්සේ මට මව් পদවිය ලැබුණු දිනේදී නුඹේ අගේ මට දැනුනේ අම්මේ ඇතෙක් බරට දායාද නොසෙව්වද සිප්සයුරේ පරතරට නොයව්වද මව්කම ලැබුදා දරූ දුක මෑති නුඹේ නමින් පාදූ විලිවන්න. මේ විශ්වයේ මිනිසෙක් විඳින දරුණුම වේදනාව කියන්නේ කාන්තාවක් විඳින ප්‍රසූත වේදනාවයි. ඒ වේදනාව සමග සමාන කරන්න පුළුවන් තවත් වේදනාවක් මිහි පිට කිසිම මිනිසෙක් විඳින්නේ නැති බවයි කියන්නේ. සෝබාදාමේ අරුමේ කියන්නේ දසමාසයක් කුසේ තියාගෙන මේ ලෝකෙට බිහි කරන දරුවගේ මූණ ඉස්සෙල්ලාම බලන්න අම්මට වරම්නේ. ඉස්සෙල්ලාම බලන්න වින්නපු අම්මා එක්ක හෙදියා එක්ක වෛද්‍යවරේ මේ මවගේ ලය මතින් මේ දරුවා අරන් තිබ්බ සැනින් සියලු වේදනාවන් අමතක කරලා බලන්නේ මගේ කුසින් මම නිරෝගී දරුවෙක් මේ ලෝකෙට බිහි කරලාද. ඒ මොහොතේ ඉඳලා දරුවෙක් පාසල් යන වයසට ලොකු මහත් කරගන්න නවයෝන් වියට එනකල් රැක බලා ගන්න මව විඳින වෙහෙස කරන කැපකිරීම දුප්පත් උනත් ඉගෙන ගත්තත් නැතත් අසාමාන්‍යයි. ඒ නිසා දරුවෙකුට Tamanගේ මව රුස්සන්නේ නැත්නම් මම කල්පනා කරන විදියට බෞද්ධයෙක් හැටියට එහෙම ළමයෙකුට වගතුවක් වෙන්නේ. එහෙම ළමයෙකුට දිග ගමනක් යන්නට බෑ. ඒ විනය Taman ළඟ තියෙන්නට ඕනේ. විභාග සහතිකවලට වඩා ඒ විනය Tamanගේ ජීවිතයේ විශේෂ ඉතාමත්ම වැදගත්. ඒ ගුණගරුක භාවය කියන එක ගැන Taman කල්පනා කරන්නට ඕනේ. අනික් කාරණාව තමයි මේ දරුවන් අධ්‍යාපනයේ කියලා අද හුඟ දෙනෙක් සලකන්නේ දරුවෝ විතරක් නෙමෙයි දෙමව්පියෝ උපකාරක පන්තිවලට යන්නේ.
මේක අධ්‍යාපනය. මේක මේ ව්‍යාපාරික ලෝකයේ විසින් ගොඩනගලා තියෙන ව්‍යාජ තත්ත්වයක්. ව්‍යාජ තත්ත්වයක්. හරි. ඒකට උපකාරක පන්ති වලින් නම් මේ වැඩේ සිද්ධ වෙන්නේ අපි සියලු දෙනාම එකතු වෙලා ආණ්ඩුවට කියන්න ඕනේ මේ ඉස්කෝල ටික කොහොම වහන්න. මේ ගුරුවරුන්ට දෙන පඩි දෙන්නේ. අපිට උපකාරක පන්ති වලට යන්නේ සේරම දේවල් දෙන්නේ. දැන් දරුවෙක්ව ඉස්කෝලේකට ඇතුල් කරන්න සමහර දෙමව්පියෝ මාරාන්තික සටන් දෙනවා. ළමයා මව් කුස පිළිසිඳ ගත්ත දවසේ ඉඳලම කඩදාසිය හදනවා ඉස්කෝලේකට දාන්න. එහෙනම් මොකටද ඉස්කෝලේට දාන්නේ? දැන් අපි මොකක්ද මුලාවක පැටලිලා තියෙන්නේ. මම දරුවන්ට කියන්නේ ඔබ යම් කිසි විශේෂක දුර්වලතා පෙන්වන කෙනෙක් නම් පාසලේදී ඒක ඔබට හරියට ඉගෙන ගන්න ලැබිලා නැත්නම් අමතර අධ්‍යාපනයක් ලබන්න. හැබැයි විභාගවල උත්තර පත්‍ර බලන ගුරුවරයෙකුගෙන් ඒ අමතර අධ්‍යාපනය ලබන්න. මේ මහා පරිමාණ පන්ති පවත්වන අය උත්තර පත්‍ර බලන්නේ. ඒගොල්ලන්ගේ ව්‍යාපාරය බොහොම අලංකාර විදියට ගෙනියනවා. ඉතින් මේ අපේ රටේ කරන එක වැරද්දක් තමයි ගැහැණු ළමයිනුයි පිරිමි ළමයිනුයි වෙන් කරලා උගන්වනවා. ඉතින් මේ උපකාරක පන්ති වලදී කලව මේ ළමයින්ව වාඩි කරලා මාස්ටර්ලා හොඳට ආතල් කතා කියනවා. ඒවා හරි ගති. ඒ ගති කතා අහලා ජංගම දුරකථනයේ කණේ තියාගෙන හිකි ගගා කට දෙපැත්තෙන් පැණි වැක්කිරි පාරවල් පැනගෙන ඒ ගතියට තමයි දැන් මේ යන්නේ. අධ්‍යාපනය නෙමෙයිනේ. මේ Tamanne මේ ප්‍රපාතය කරා ගමන් කරන්නේ. අධ්‍යාපනය කියන ක්‍රියාවලියේ 50% අදාළ වෙන්නේ ස්වයං අධ්‍යාපනයට. Taman ඉගෙන ගන්න ඕනේ 50%. අද අධ්‍යාපනඥයෝ පැහැදිලි කරනවා දැනුම කියන එක ලබා ගන්න තියෙන අවකාශයන් අප්‍රමාණයි. අන්තර්ජාලයට අවතීර්ණ වුණාම අලුත් දැනුම අපිට සැනකින් අපසන්තක කරගන්න පුළුවන්. එහෙත් ආකල්ප සහ කුසලතා කියන දේවල් වර්ධනය කරගන්න බෑ වේගයෙන්. ඒ නිසා ඕනෑම විෂය ධාරාවකින් අධ්‍යාපනය ලබන්න සූදානම් වන දරුවෙක් පොතපත කියවීමට අවධානයක් යොමු කරන්නට ඕනේ. ඒක මානසික සෞඛ්‍යයට, ස්වයං විනයට, ජීවිත අවබෝධයට අවශ්‍යයි. අඩු වැඩි වශයෙන් හොඳ සාහිත්‍ය පරිශීලනය කිරීම කියන එක අවශ්‍යයි. කෙනෙකුගේ වින්දන කුසලතාව දියුණු වෙන්නට ඕනේ. දයාව, කරුණාව, ඇල්ම, ස්නේහය කියන මිනිස් ගුණධම් පිළිබඳ සංවේදී වෙන්නට ඕනේ. ඒ විතරක් නෙමෙයි. දරුවෙකුට අධ්‍යාපන ක්‍රියාවලියට අවශ්‍ය භාෂා ඥානය පුළුල් වෙන්නේ මේ කියවීමේ ක්‍රියාවලියෙන් පමණයි. අද සමහර දරුවෝ විභාග වලට ලියන උත්තර කියවන්න බෑ. ගුරුවරු මේ උත්තර පත්‍ර පරීක්ෂා කරන්නේ සෙනරත් පරණවිතාන මහත්තයාව වලෙන් නැගිට්ටෝලා අරගෙන. ඒ තරම් ලස්සනට ලියන උත්තර. අද ළමයින්ට හරියට අකුරු ලියන්න බෑ. ලස්සනට ලියනවා කියන එකක් නෙමෙයි, ව්‍යාකරණානුකූලව ලියනවා කියන එකක් නෙමෙයි. මම කියන අකුරු පැහැදිලිව ලියන්නේ. අර විහිළුවට හදපු කතාවක් තියෙනවා. එක්තරා ස්ථානයක දීර්ඝ වේලාවක් සේවය කරපු ආරක්ෂක බටේ බඩගින්නක් හැදිලා තේ එකක් බොන්න යන්න තීරණය කරනවා. කියලා යන්න කෙනෙක් නැති නිසා රාජකාරී කටයුතු වාර්තා කරන පොතේ සටහනක් ලියනවා තේ පානයට ගියා කියලා. ඒ සටහන ලියලා ළඟ තියෙන කඩේට ගිහිල්ලා තේ එකක් බීලා ඇවිල්ලා ආපහු ඒ පොත අරගෙන වෙලාව සටහන් කරලා ලියනවා නැවත ආවා කියලා. මෙයා වාක්‍ය දෙකක් ලිව්වා. තේ පානයට ගියා නැවත ආවා. ටික වෙලාවකින් මේ ආරක්ෂක බටෙන්ගේ ප්‍රධානියා එනවා මේගොල්ලෝ හරියට වැඩ කරනවද කියලා බලන්න. එයා ඇවිල්ලා අර පොත අරගෙන කියවනවා. එයාට මොනවද කියවෙන්නේ? නේපාලයට ගියා නැවත ආවා. ප්‍රධානියා යටින් සටහනක් ලියනවා රාජකාරී වේලාවේදී දිවයිනෙන් බැහැරව ගොස් සිට නිසා සේවය අත්හිටුවමි කියලා. දැන් මේක විහිළුවට හදපු කතාවක් වුණත් ඒකේ යම් අදහසක් තියෙනවා. අපි ඕනෑම කෙනෙක් කතා කරන භාෂාව අපේ සහජ ශක්තියක්. ඕනෑම නිරෝගී දරුවෙක් Tamanගේ මව්බස නිරුත්සාහකව කතා කරනවා.
හැබැයි ලියනවා කියන එක ස්වාභාවික ශක්තියක් නෙමෙයි. ලේඛනය කියන්නේ අපේ මුවින් පිට වෙන ශබ්ද ලියා දැක්වීමට මිනිසා නිපදවන ලද සංකේත. අකුරු කියන්නේ සංකේත. ඒ නිසා ලේඛනය කියන්නේ කෘත්‍රිම දෙයක්. ඒක මිනිසා නිපදවපු දෙයක්. ඒ නිසා තමයි කුඩා කාලේ නැකතක් බලලා නැකතට අකුරු කියවලා අකුරු වලින් වචන ලියන්න පුරුදු කරලා වචන වලින් වාක්‍ය තනන්න නීති රීති පුරුදු කරන්න. ඒත් අපි සම්මතයන් තියනවා ඉගෙන ගන්න. මම බත් කෑවා කියලා කතා කරනකොට කිව්වට ලියන්නට ඕනේ මම බත් කෑවෙමි කියලා. වාක්‍ය උක්තය ඒක වචන නම් ආඛ්‍යාතයත් ඒක වචන විය යුතුයි. ඒක සම්මතයක්. මාබත් කෑවෙමි කියලා ලියන්නත් බෑ. මම කියන පදේ තියෙන අනුක්ත පදයක් ඒක මම. අපි ගමට ගියා කියලා කතා කරනකොට කිව්වට ලියනකොට ලියන්න ඕනේ අපි ගමට ගියෙමු. වාක්‍ය උක්තේ බහුවචන නම් ආඛ්‍යාතයත් බහුවචන. මේ සරල නීති දෙක උසස් පෙළ පන්තිවලදීත් ළමයි කඩනවා. ඇයි මෙහෙම වෙන්නේ? ඇයි මෙහෙම වෙන්නේ? මේගොල්ලෝ සම්පූර්ණයෙන්ම කියවීමෙන් වියුක්ත පිරිසක්. හොඳ පතපොත නොකියවන එක මේකට හේතුව. FM නාලිකාවලට තමයි අහුම්කම් දෙන්නේ. FM නාලිකාවල ඉන්න අයට එක භාෂාවක්වත් හරියට බැහැ. භාෂාවක්වත් බැහැ. ඒගොල්ලෝ කතා කරන්නේ මහා කසිකබල් ලච්චාරු භාෂාවන්. ඒවෙන් ළමයින්ට භාෂාව ඉගෙන ගන්න බැහැ. ඒක කියවීම කියන්නේ පුරුද්දක්. ඒකට කුසලතාවක් අවශ්‍යයි. අපි ආරක්ෂක බටයව නිදහස් කරමුකෝ එයා හරියට ඉස්කෝලේ ගියේ නෑ කියලා. අර ප්‍රධානිය ටිකක් හරි ඉස්කෝලේ යන්න ඕනේ නැත්නම් ප්‍රධානියෙක් වෙන්න බෑනේ. එයා එකපාරටම තීරණය කරනවා මෙයා මේ වෙලාවේ නේපාලෙ ගිහිල්ලා ඇවිල්ලා කියලා. අධ්‍යාපනයේ වැදගත්ම දේ නෑ මොකක්ද? විචාර බුද්ධිය. තීරණ ගැනීමේ කුසලතාව. මේ විචාර බුද්ධිය පුළුල් වෙන්නේ පතපොත පරිශීලනයෙන් තමයි. ඒක අපි තේරුම් ගත යුතුයි. ඉන්දියාවේ එක්තරා නගරයක හිටිය පූසාරි කෙනෙක්. එතුමා පූජාව සූදානම් කරගෙන ඇවිල්ලා අදාළ බේසුඩින් තියලා මූණකට සෝදගෙන ඇවිල්ලා බලනකොට ගෙදර ඉන්න පූසා පැනලා පූජාව කාලා. දැන් මෙයාට මේක ලොකු ප්‍රශ්නයක්. එයා කල්පනා කරනවා මේ ප්‍රශ්නේ निराකරණය කරගන්න. එයාගේ නුවණින් මේ ප්‍රශ්නේ විසඳ ගන්නවා. පූජාව සූදානම් කිරීමට පෙර ආතෝ ගිහිල්ලා පූසාව අල්ලගෙන ඇවිල්ලා ලණුවකින් පූසාව මේසේ බඳිනවා. ගන්දලා ඉවරලා පූජාව හදාගෙන ඇවිල්ලා අදාළ මේසෙකින් තියලා මූණකට සෝදගෙන ඇවිල්ලා එයා පූජාව දෙනවා. දැන් මේ පූසාරිතුමා යාගේ නුවණින් එයාගේ ප්‍රශ්නය निराකරණය කරගන්නවා. දැන් මෙහෙම කාලයක් ගත වෙනකොට මේ පූසාරිතුමා මිය යනවා. එයාගේ පුතාව මේ තනතුරට පත් කරනවා. පුතා තාත්තා පූජාව දුන්නු විදිහටම හරි පිළිවෙලට පූජාව දෙන්න වග බලා ගන්නවා. ඉස්සර වෙලාම ගිහිල්ලා පූසාව අල්ලගෙන එනවා. අල්ලගෙන ඇවිල්ලා පූසාව ලණුවකින් මේසේ බඳිනවා. බැඳලා ඉවරලා පූජාව හදාගෙන ඇවිල්ලා අදාළ මේසුඩින් තියලා මූණකට සෝදගෙන ඇවිල්ලා පූජාව දෙනවා. තාත්තා පූජාව දුන්නු විදිහටම පූජාව දෙන්න මේ පුතා වග බලා ගන්නවා. මට දැන් මේ වාඩි වෙලා ඉන්න දරුවෝ දෙපැත්තෙම දරුවෝ අත උස්සලා කියන්නේ ඒ පුතා කරපු වැඩේ හරි කියන අය අත උස්සන්න බලන්න. වැරදි කියන අය අත උස්සන්න බලන්න. හොඳයි. හරි. මම තේරුම් ගත්ත දේ තමයි පොඩි දරුවෝ අත ඉස්සුවා. වැරදි කියන එකට. ලොකු දරුවෝ එකකටවත් අත ඉස්සුවේ නෑ. හරි කියන එකට අපි ඉස්සුවෙත් නෑ වැරදි කියන තුන් දෙනෙක් කැරෙන්නේ. ඒතකොට දැන් මෙච්චර ළමයි සංඛ්‍යාවක් ඉන්න මේ ගැනීමට දක්ෂ ළමයිනේ තෝරලා තියෙන්නේ. දැන් මේ බහුතරයක් ළමයි මේ පොඩි දරුවෝ ටික ඇරෙන්නේ. බහුතරයක් ළමයින්ට තීරණයක් නෑ. මෙහෙම ළමයිනේ ජීවිතේ අමාරු වෙටෙන්නේ. අමාරු වෙටෙන්නේ. දැන් මේ පෙරේදා ගෑනු ළමෙක්ව අරගෙන ගිහිල්ලා ත්‍රිරෝද රතේ හොඳ වෙලාවට එතන කෙසෙල්කම් විකුණන කාන්තාවක් පාරේ ඉඳලා තියෙනවා. අර අපි ජංගම දුරකථන වලට බැන්නට හොඳක් තියෙනවා.
උන්දට පොඩි සැකයක් කරලා අර පොලිසියට ගහන අංකයට ගහලා කියලා මේ ත්‍රිරෝධ රථයේ අංකේ දැනුම් දීලා. කොහොමද වෙලාවට පොලිසියනුත් ක්‍රියාත්මක වෙලා අල්ලගත්ත ඒ ළමයාගේ ජීවිතේ බේරුවා. දැන් ඒ පොලිස් නිලධාරියා අහුවල ඒ ළමයාගෙන් ඇයි ඔයා මේකට ගොඩ වුනේ? දන්නේ නැහැ අංකල්. ඔයා ගොඩ වුනේ මට ගොඩ වෙන්න කිව්වා. මේ 11 වසරේ ළමයි. තරුණ ළමයි. එයා බලන්න එපා කල්පනා කරන්න එපා ගොඩ වෙන්න කිව්වට ඇයි මම ගොඩ වෙන්නේ? තමන්ගේ ජීවිතයට අදාළ තීරණයක් ගන්න බෑයි කියන එක මෙතන තේරෙන්නේ. මෙහෙමනේ අමාරු වැටෙන්නේ. කල්පනා කරලා බලන්න. හොඳයි අපි කතාව ඉතුරු ටික අහමුකෝ. දැන් මෙහෙම කාලයක් ගත වෙනකොට මොකද වෙන්නේ? පූසා මැරෙනවා. පූසා මැරුණාම දැන් පුතා කල්පනා කරනවා දෙයියනේ දැන් මං කොහොමද පූජාව දෙන්නේ? 17 කල්පනා කරනවා විසඳුමක් නැහැ. කොහොමාරි පූජාව දෙන්න ඕනේ. 60ක්ම 40ක් විතර ඇවිදලා පුදුම දුකක් විඳලා අර විදිය පූසෙක් හොයාගෙන ඇවිල්ලා ඌ අල්ලලා බඳිනවා මේසෙ. ඌව බැඳලා ඉවරලා පූජාව හදාගෙන ඇවිල්ලා අදාළ මේසෙකින් තියලා මූණකට සෝදගෙන ඇවිල්ලා පූජාව දෙනවා. දැන් මේ පුතා ඉගෙන ගත්තේ මොකක්ද? පූජාවේ අභියෝජනීය අංගයක් තමයි පූසෙක්ව මේසෙ බඳින්නේ. එයා කවදාවත් කල්පනා කරේ නෑ ඇයි තාත්තා පූසාව මේසෙ බැඳන්නේ. අඩු ගානේ පූසා මලාට පස්සෙවත් කල්පනා කරන්න එපා. දැන් තේරෙනවානේ මේ විචාර බුද්ධිය කියන එක අවශ්‍යයි ජීවත් වෙන්න. සියලු දේවල් වලට තීරණ ගැනීමේ කුසලතාව ඒක අධ්‍යාපනයෙන් අපි දියුණු කරගත යුතු දෙයක්. උගත් පුද්ගලයා සහ නුගත් පුද්ගලයාගේ වෙනස තියෙන්නේ ඒකයි. උගත් පුද්ගලයා ගන්නේ හරි තීරණය, වැදගත් තීරණය, නිවැරදි තීරණය. ආවේගයටපත් වෙලා මිනිහෙක්ව මරණ පුද්ගලයා ගන්නේ වැරදි තීරණය. එනිසා දරුවන්ගේ විචාර බුද්ධිය පුළුල් කරගන්නට අවශ්‍යයි. ඒකට පොතපත කියවීමේ කියන පුරුද්ද ඕන. අනිත් දේ තමයි නිර්මාණශීලීව හිතන්න පුරුදු වෙන්නට ඕනේ. නිර්මාණශීලීව හිතන්නට ඕනේ. අලුතෙන් යමක් සමාජයට දායාද කරන්න පුළුවන් නිර්මාණශීලීව හිතන කෙනෙකුට. නිර්මාණශීලීව හිතන කෙනෙකුට. දැන් මේ කටයුත්තක් නිර්මාණශීලී කටයුත්තක්. දැන් මේ පුද්ගලයෝ යමක් හිතලා අලුතෙන් හිතලා කරපු වැඩක්. ඒ විදිහට අපි යහපත වෙනුවෙන් ඉදිරියට යන්නට නම් නිර්මාණශීලීව හිතන්නට ඕනේ. මේ දරුවෝ කවුරුත් අහලා ඇති තොප්පි වෙලෙන්දගේ කතාව. මේක අහපු නැති දරුවෙක් ඉන්න බෑ. දැන් මේ අලුත් කතාවට අනුව තොප්පි වෙලෙන්ද වයසට ගිහිල්ලා එයාට වෙලඳාම යන්න බෑ. එයාට තරුණ පුතෙක් ඉන්නවා පුතාට වෙලඳාම පවරනවා. පවරලා තාත්තගේ දැනුමක් දෙනවා මෙන්න මෙහෙමයි වෙලඳන් කරන්න. දැන් මෙයා වෙලඳාමේ ගිහිල්ලා වෙලඳන් කරලා මහන්සියට ගහ යට ඇලවෙනවා. මෙයාට පදේට නිින්ද යනවා. ඇහැරිලා බලනකොට කූඩේක තොප්පියක්වත් නැහැ. උඩ බලනකොට ගහේ ඉන්න වඳුරු තොප්පි දාගෙන නටනවා. මෙයා මොකද කරන්නේ? මෙයා නැගිටලා ඔළුවේ දාගෙන දුණු තොප්පිය අරගෙන දමලා ගහනවා. එක වඳුරෙක් ඒකත් අල්ල ගන්නවා. එතකොට මෙයා කෑ ගහලා කියනවා ගහපල්ලා ඔය තොප්පි වලින් ඔක්කොම දැම්මට. එකෙක්වත් ගහන්නේ. මෙයා කෑ ගහ ගහවටේ දුනවා ගහපල්ලා ඔය තොප්පි වලින් මට. එකෙක්වත් ගහන්නේ. මෙයා කෑ ගහනවා බලාගෙන ඉඳලා එක වඳුරෙක් ගහනවා මොකටද ගහන්නේ? ඒකනේ ක්‍රමේ ගහලා. එතකොට ඒ වඳුරා hina වෙවි කියනවා උඹලා තාත්තා උඹට ඕක උගන්වනකොට අපේ තාත්තත් අපිට උගන්වපු දෙයක් තියෙනවා දාගත්ත තොප්පිය විසි කරන්න එපා. නිර්මාණශීලීව හිතන්න බැරුව ගියොත් තැනක ගිහිල්ලා හිර වෙනවා. තැනක ගිහිල්ලා හිර වෙනවා. ඒ නිසා මේ විචාර බුද්ධිය අවශ්‍යයි ජීවිතයේ දියුණුව සඳහා. ජීවත් වීම සඳහා. ඒක ඉතාමත්ම අවශ්‍ය දෙයක්. තව එක කාරණාවක් කියලා මගේ කතාව මම සමාප්ත කරනවා. දැන් කුඩා දරුවන්ට බඩගිනිත් ඇති. දැන් මේ කතා අහනවට වඩා දැන් මේ තෑගි භෝග ටික ගන්න ආසාව දරුවන්ට තියෙන්නේ. අවසාන වශයෙන් මම කියන්නේ මේ දරුවෙක් තුළ තියෙන්නට ඕනේ කුඩා කාලේ ඉඳලා ගොඩනගාගත යුතු දයාව, කරුණා, වැල්ම, ස්නේහය කියන මිනිස් ගුණ දහම්. ඒ වැඩි හිටියොත් ඒව ගැන සංවේදී වෙන්නට ඕනේ. ඒව ගැන සංවේදී වෙන්නට ඕනේ. ඒ නිසා තමයි මේ රසවින්දන කුසලතාව කියලා විෂයක් තියෙන්නේ.
කුඩා කාලෙදිම දරුවන්ට අපි උගන්වන්නේ හොඳ කවියක්, සින්දුවක්, සත්තුන්ට ආදරය කරන්න, ගහකොළට මල්වලට ආදරය කරන්න. අවාසනාව කියන්නේ මේ ශිෂ්‍යත්ව විභාගය කියලා එකක් තියෙනවා. ඒක ලං වෙනකොට අර ඔක්කොම ටික කපලා හරිනවා. මට දවසක් මගේ මිත්‍රයෙක් කියනවා, එයා පාන්දර නැගිටලා එයාගේ පුස්තකාලේ වැඩ කරමින් ඉන්නකොට ගේ දොරකට පාරේ වාහනයක් යනවා ඇහෙනවා. හැමදාම එකම වෙලාවට ඇහෙන නිසා මෙයා විපරම් කරලා බලපුවාම අඳුරන කෙනෙකුගේ කාර් එකවල යන්නේ. ඒ දවසක් එයාව බැංකුවේදී හම්බෙලා කතා කර කර ඉන්න ගමන් ඇහුවලු, ඔයාගේ වාහනේ පාන්දරට අපේ ගෙවල් පැත්තේ කොහේ හරි යනවා. ඔව් යනවනේ. කොහෙද යන්නේ? මගේ දුවගේ පන්තියට. මොකද්ද පන්තිය? ශිෂ්‍යත්ව පන්තිය. කීයටද තියෙන්නේ? 5ට. මේ පහේ පන්තියට ගෙනියන්න අඩු ගානේ ළමයව 4:00 පැහැරවන්න එපා. ළමයි ඉතුරු වෙනවා ඇති කියලා හිතෙනවා. මේ පන්තිය පවත්වන ගුරුතුමිය ඊට වඩා හොඳ කතාවක් අපේ මිත්‍රයාට කියලා තියෙනවා. සර් මගෙන් අහනවා ඇයි පාන්දර පන්ති තියන්නේ කියලා. සර් දන්නවද පාන්දර පන්තියකට දවසක් අම්මා කෙනෙකුත් ඇවිල්ලා වාඩි වුණා. ඒ මොකද? එදා ළමයාට උණ ගැනිලා එන්න විදියක් නැහැ. එදා උගන්වන ටික අම්මා ඉගෙනගෙන පස්සේ ළමයාට උගන්වනවා. මේ ළමයින්ට උගන්වන්න හැටි නෙමෙයි. ළමයි නැති කරගන්න හැටි. ළමයින්ගේ අධ්‍යාපනය ගැන බය වෙන්න එපා. ඔරොත්තු නොදෙන පීඩාවක් දෙන්නට එපා. ළමයින්ට බොහොම ආදරෙන් සලකන්න. නිදහසේ සතුටින් දරුවොත් එක්ක ඉන්න. පොතපත කියවන්න පුරුදු කරන්න. සාමකාමී පරිසරයක දරුවා හදන්න. දෙමව්පියෝ බලන ඔය ටෙලි නාටක ටිකක් බලන එක අඩු කරා. අඩු කරා. අද ගෙවල් වල මෙලෝනිච්චියක් නෑ. හැන්ද වෙනකොට ටෙලිවිෂන් එක ඉස්සරහා. සමහර නෝනලා බෙදාගෙන එනවා ටෙලිවිෂන් එක ඉස්සරහා වාඩි වෙලා කනවා. කාලේ ඉවරලා යන්නෙත් නෑ. ඊගාව එකක් බලලාම යනවා කියලා නිදා වැටි වැටි බලනවා. අතේ ඉඳුලුත් වේවිලා. දැන් ඉන්න හිටින්න බෑ නිදිමතයි මොකද කරන්නේ? ඉඳුල් පිඟාන කුස්සියට ගෙනිල්ලා දාලා අත හොදගෙන මලකඳ වගේ ඇවිල්ලා ඇඳේ වැටෙනවා. උදේ පාන්දර නැගිටලා මොකද කරන්නේ? ඉඳුල් වලන් හොදනවා. වගතුවක් වෙයිද ගෙදර? තමන්ගේ ඉඳුල් තමයි හොදන්නේ මේ දවස පටන් ගත්ත හැටිද? මගේ අම්මා 14 දෙනෙකුට බත් පියපු කාන්තාවක් දරලිපේ. හැමදාම අම්මා දවසේ වැඩ ඉවර කළේ ලිප්වල අලු අයින් කරලා, කුස්සිය පිරිසිදු කරලා, කලගෙඩි වලට වතුර පුරවලා. උදේ පාන්දර නැගිටලා ඇවිල්ලා අම්මා ලාම්පුව පත්තු කරලා ලිපට වැදලා තමයි කේතලේ ලිපේ තිබ්බේ. කවදාවත් අපේ අම්මගේ බත් මුට්ටියක් රොස් වෙලා නැහැ. රොස් වුණා නම් 14 දෙනෙක් බඩගිනි. අද මට හිතෙනවා අපේ අම්මට ජීවත් වෙන්න ලොකු විනයක් තිබිලා තියෙනවා. දරුවෝ 12 දෙනෙකුගේ වගකීම Tamanගේ හිත තුල තියාගෙන ජීවත් වෙලා තියෙනවා. අපි ප්‍රධාන කාල සීමාවන්ට එක පැයක් රූපවාහිනිය ළඟ වාඩි වෙලා ඉන්නකොට මිනිත්තු 31කට වැඩි අද වෙළඳ දැන්වීම බලනවා. පැය දෙකක් රූපවාහිනිය ළඟ වාඩි වෙලා ඉන්න කෙනෙක් පැයකට වැඩි වෙළඳ දැන්වීම බලනවා. මේවා හැමතිස්සෙම බලනකොට මොකද වෙන්නේ? මොනවා හරි ගන්න ආසයි දෙනවා. කොහෙන්ද සල්ලි? බැංකු වලින් කෑ ගහලා කියනවා එන්න අපි ගාවට පවුමට මෙච්චර දෙනවා. ගිහිල්ලා බලනවා. හැබැයි වලින් මාලේ වටින්නේ 40000යි 39000ක්ම දෙනවා. නියම බැංකු හරි ආඩම්බරයි. තිබ්බ මාලේ ගත්ත 39000 හතියක් විතර උයන්නේ නැහැ. හොඳට ඉන්නවා. දැන් මේක බේර ගන්නත් දවසක් වෙනවා. කොහෙන්ද බේරන්නේ? වියදම එන්න වැඩි වෙනවා මිසක් ආදායම වැඩි වෙන්නේ බේර ගන්න විදිහක් නෑ. දැන් මොකද කියන්නේ? ඔය සින්න වෙච්ච දෙන්නට කමන්නේ මට පාඩුවක් නෑනේ මම පස්සේ එකක් හදා ගන්න. පස්සේ හදන්නේ කොහෙද? තිබිච්ච එක නැති වෙච්ච එකයි උනේ. හිත හදා ගන්න එහෙම කිව්වට හිත ඇදින්නේ. දූවිලි තට්ටුවක් ඇසට නොපෙනී කිසියම් තැනක තැන්පත් වෙනවා වගේ යටිසිත තුල පීඩනයක් ඇති වෙන්නේ. දැන් මෙහෙම කෙනෙක් Tamanට කැමති නෑ. Taman ගැනත් ඉන්නේ අකමැත්තෙන්. ළමයි අම්මේ කිව්වත් රුස්සන්නේ. ඒගොල්ලෝ අසන්තෝෂෙන් ජීවත් වෙන අය. පළවෙනි දේ තමයි පුරුදු වෙන්න Tamanට ඔරොත්තු දෙන විදියට ජීවත් වෙන්න. මම මේකට පොඩි අත්දැකීමක් කියන්න කැමතියි. මගේ විශ්වවිද්‍යාලයේ දේශන මාලාවකට කාලයක් සහභාගී වෙච්ච ගැහැණු දරුවෙක් හිටියා. ඒ ළමයා ඇවිල්ලා වාඩි වෙන්නේ ඉස්සරහම පේලි. සාමාන්‍යයෙන් දේශන ශාලාවේ උගාක් වෙලාවට ඉස්සරහා පේලි වල හිස්. මේ ළමයා ඇවිල්ලා වාඩි වෙන්නේ ඉස්සරහම පේලි. කටින් පිට වෙන හැම වචනෙම ලියා ගන්න හදන්නේ නැහැ. හරි පිළිවෙලට ඇඳ පැළඳගෙන ඉන ළමයෙක් නිකන් ඉරාගෙන පලාගෙන විකාර කරගෙන එහෙම නැහැ. එක දවසක් මේ ළමයා යම් රාජකාරියකට මගේ කාමරේට ආවා.
එයාට වාඩි වෙන්න කියලා මම ටිකක් වෙලා කතා කළා. එයා දේශන ශාලාවට එන්නේ හැමදාම තනියම. පිට වෙලා යන්නේ තනියම. ඇයි මෙයා මෙහෙම තනි වෙලා ඉන්නේ? ඒ ගැන කතාවට මුලපිරීමක් හැටියට මම අහුවා කවුද ඔයාගේ හොඳම මිතුරිය? ඒ ළමයා පුදුමෙන් මගේ දිහා බලාගෙන ඉඳලා කියනවා සර් මගේ අම්මා. මගේ අම්මා. තව මොහොතකින් එයා මට කියනවා අප්පච්චිත් අපි එක්ක හරි යාළුයි. මම ඔයාගේ අප්පච්චි මොනවද කරන්නේ? මගේ අප්පච්චි බැංකුවක පියන් කෙනෙක් හැටියට වැඩ කළා. දැන් විශ්‍රාම අරගෙන ගෙදර ඉන්නවා. මගේ අම්මා රෝහලක සාත්තු සේවිකාවක් හැටියට වැඩ කළා. අම්මත් විශ්‍රාම අරගෙන ගෙදර ඉන්නවා. දැන් මේ ළමයාගේ අම්මයි තාත්තයි දෙන්නගේ එක්කෙනෙක්වත් ලොකු විභාග පාස් කළත් නැහැ. ඉහළ පෙළේ රැකියාවන් කරලත් නැහැ. මට මගේ ජීවිත කාලය තුල ඊට පෙර මුණ ගැහිලා නැහැ. තමන්ගේ දෙමව්පියෝ ගැන ඒ තරම් හැඟීමෙන් ගෞරවයෙන් කතා කරපු දරුවෙක් ඊට පෙර. ඒ දරුවා එක වෙලාවක මායක කියනවා කොච්චර වැඩ තිබුණත් සර් සිකුරාදා හැන්දෑවට මම ගමේ යනවා. මම ඇහුවේ අප්පච්චි අම්මයි මාව බලාපොරොත්තු වෙනවා. මම එනතුරු දොරකඩ පිළේ වාඩි වෙලා අය දෙන්න මග බලාගෙන ඉන්නවා. මගේ ඇස් දෙකෙන් මම දකින ලස්සනම දර්ශනය දැන් ඒක. මම ඒකට හරි ආසයි. කවදාවත් අපේ අප්පච්චි අපේ අම්මට ආවේගයෙන් කතා කරනවා අපි අහලා නැහැ. අසපැත්තේ ලෝලු පාත්තියක් මිරිස් පාත්තියක් හොඳ සරුවට වැඩිලා තියෙනවා. ලිඳ ළඟ අවට විසිතුරු මල් පැල වවල ඇඳපු චිත්‍රයක් වගේ බලාගෙන ඉන්න ආසයි. ගෙට ඇතුල් වෙනකොට ආරාමයකට ඇතුල් වෙනවා වගේ හැඟීමක් මට ඇති වුණේ. බඩු මුට්ටු පුරෝපු අසහනයේ පිටාර ගලන සාලයක් මම දැක්කේ නැහැ. ඊටාම අඩු බඩු ප්‍රමාණයක් තියෙන ඊටාම ශාන්ත පියකරු තැනක්. බිම වාඩි වෙන්න උනත් ප්‍රියයි. බෙහෙතකටවත් දූවිලි පොදක් නැතුව ඇති කියලායි මට හිතුනේ. ඒ දරුවගේ දෙමව්පියෝ ඉස්සරහට ආපුවාම මට එකපාරටම ඇහුනේ ඔයගොල්ලෝ ඉල්ලලා විශ්‍රාම ගත්තා අය. අනේ නෑ සර් අපි සේවා කාලය සම්පූර්ණ කළා ටිකක් වැඩි උනුත් වැඩ කරලා විශ්‍රාම ගත්තා අය කියලා කිව්වා. ඒ ගෙදර මම දැක්කේ සතුටින් සහ ප්‍රීතියෙන් ජීවත් වීමේ රහස. ඒ ගෙදර මම දැක්ක කැපී පෙනෙනම දේ තමයි රූපවාහිනියක් තිබුණේ නේ. මේ තාත්තා වැඩ කරලා තියෙන්නේ බැංකුවේ. දැන් පුතා වැඩ කරන්නේ බැංකුවේ. එකට දෙකක් තියාගන්න පුළුවන්. ඒගොල්ලන්ට බොහොම පහසුවෙන් හොවා ගන්න පුළුවන්. මම ඒවා ගෙදර ටෙලිවිෂන් එකක් නැත්තේ. මේ මිනිස්සයා මාත් එක්ක කියනවා ඇත්තම කියනවා නම් සර් නෝන මහත්තයයි මායි හැමදාම කතා වුණේ දරුවෝ දෙන්නව හරියට හදාගන්න කාගෙන්වත් වචනයක් නාහන්න. දැන් මොනතරම් ලස්සන වැකියක්ද නෝන මහත්තයයි මායි දෙන්නම හැමදාම කතා වුණා. මම ළමයි ඉල්ලුවේ නැහැ. අපේ ළමයි කුඩා කාලේ ඉඳලා පොත් කියවන්න පුරුදු වෙලා හිටියා කියලා කිව්වා. ඒ ගෙදර ස්තූප කාමරේ තිබුණ පොත් රාක්කයක් අද ගුරුවරයෙකුගේ ගෙදරදී දකින්න ලැබෙන්නේ නැහැ. ඇත්තට හොඳ පොත් රාක්කයක්. මේ දරුවා සමහර ඒවා අරගෙන මට පෙන්වන්න පටන් ගත්තේ වටිනා වස්තුන් වගේ. එයාගේ අම්මගේ අත්තකුරු ටිකක් ලොකුයි. සමහර පොත්වල මුල් පිටුව පිරෙන්න එක එක දේවල් ලියලා තියෙනවා. මගේ රත්තරන් දුවගේ 8 වෙනි උපන්දිනේට අම්මාගෙන් තෑග්ගා. ඔය විදිහේ වැකි ලියලා තිබුණු පොත් ගණනාවක් මම දැක්කා. මම ඒ කාන්තාවගෙන් අහුවා දරුවන්ට මේ විදිහට පොත් තෑගි කරන්න ඉගෙන ගත්තේ කොහෙන්ද? එයා කාලයක් සේවය කරපු රෝහලක වෛද්‍යවරියක් හිටියලු. ඒ වෛද්‍යවරිය පඩි දවසට හැමදාම මේ වෛද්‍යවරියගේ දරුවොත් එක්ක නගරෙට ගිහිල්ලා පොත් අරගෙන එන සිරිතක් තිබුණා. සමහර දවස්වල රෝහලට එනවලු දරුවොත් එක්ක. ඇවිල්ලා යාගේ වැඩ කටයුතු ඉවර කරලා දරුවෝ පැත්තකට කරගෙන පොත්වල තියෙන කතන්දර කියලා දෙනවා. ළමයි අම්මට හේතු වෙලා ඒ කතන්දර රස විඳ හැටි අම්මගේ ඇස් දෙක දිහා බලාගෙන කුතුහලයෙන් ඒවා අහගෙන හිටපු හැටි මම ඈතට වෙලා බලාගෙන හිටියා. මට හරි සතුටක් ඇති වුණා. මගේ දරුවන්වත් මම මෙහෙම හදාගන්න ඕනේ කියලා මම කල්පනා කළා. මම විවේක දවස්වලට ගිහිල්ලා ඒ දොස්තර නෝනාගේ ගේ දොර අස්පස් කරලා කෑම බීම පවා හදලා දෙන්න පුරුදු වුණා. ඒ නෝනත් මට සැලකුවේ මිතුරියකට වගේ. අන්තිමට ඒ නෝනා පොත් ගන්න යන දවසට මමත් ඒ වාහනේ ගොඩ වෙලා යන්න පුරුදු වුණා. එහෙම ගිහින් ඒ නෝනා සල්ලි වලට ගන්න ඒවා මමත් මගේ සල්ලි වලින් අරගත්තා මගේ දරුවන්ට ලොකු නාම හරි කියවන්න. සතුටු කඳුළු පිසදාමින් ඒ කාන්තාව මා එක්ක මේ විස්තර කිව්වේ.
මට ඒ ගෙදර ඉඳලා එනකොට මට දැනුනේ මම හුඟා පොහොසත් නිවසකට ගිය බවයි. අපේ ධර්මයෙන් උගන්වලා තියෙනවා ජීවත් වෙන්න මූලික ධර්මතා තුනක්. පළවෙනි එක තමයි සරල ජීවිතයක් ගත කරන්න පුරුදු වෙන්න. සරල ජීවිතය තුල අසහනයක් නැහැ. සැනසීමක් තියෙනවා. දෙවෙනි එක තමයි ලද දෙයින් සතුටු වෙන්න. නොලැබුණු දේවල් ගැන සුසුම් හෙලන්න ලැහැස්ති වෙන්න එපා. තුන්වෙනි එක තමයි පරෝපකාරය. කෙනෙකුට උදව්වක් උපකාරයක් කරන්න පුළුවන්කම තියෙනවා නම් නොලහා ඒ දේ කරන්න. හැම කෙනෙක්ම වැඩිහිටියෝ කල්පනා කරලා බලන්න තමන්ගේ චරිතවල මේ ධර්මතා තියෙනවද කියලා. අපේ චරිතවලට එකතු කරගන්නට ඕනේ. සරල ජීවිතයක් අපි ගත කරනවා නම් ලද දෙයින් සතුටු වෙන්න අවශ්‍ය විනයක් අප ළඟ තියෙනවා නම් අපිට කෙනෙකුට යම්කිසි උදව්වක් උපකාරයක් කරන්න පුළුවන් නම් මේ දේ කරනවා නම් අපි හරි නිරෝගී මිනිස්සු. අපි මේ ගත කරන කෙටි ජීවිත කාලය බොහොම සතුටින් ගත කරනවා කියලායි මම කල්පනා කරන්නේ. මම ඊට වඩා කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මම ප්‍රාර්ථනා කරනවා මේ සෑම දරුවෙකුටම හොඳින් අධ්‍යාපන වරප්‍රසාදයේ භුක්ති විඳින්න සාමකාමී නිවසක ජීවත් වීමට හැකියාව ලැබේවා කියලා. මේ දරුවෝ ටික ටික වයසෙන් මොහු පුරාගෙන යනකොට අරමුණක් ඇතිව කැපවීමකින් අදිෂ්ඨානශීලීව අධ්‍යාපන වරප්‍රසාදයේ භුක්ති විඳලා ශක්තිමත්ව දෙපයින් නැගී සිටී කියලා මම කල්පනා කරනවා. මම ඒ වෙනුවෙන් ආශිර්වාද කරනවා. මේ වැඩසටහන නිර්මාණය කරපු සියලු දෙනාටම මම කෘතවේදීතාව පිරිනමනවා. එයාගේ දෙමව්පියන්ටත් මම පුණ්‍යානුමෝදනාව පිරිනමනවා. ඒ අයට ජීවතුන් අතර ඉන්න අයට දීර්ඝායුෂ ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. මියගිය අයට නිවන් සුව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. බොහොම ස්තුතියි.